මම මේවා දේශපාලන වේදිකාවේ කියන ඡන්ද ගණ්ඩ කියන අසත්‍ය ගොතපු කතා නෙවෙයි. ගාමිණී දිසානායක මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ 1994 LTT ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් මිය යන්න කලින් ගාමිණී දිසානායක මහත්මයාව පරද්දන්න ඕනේ කියලා ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට අපිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ කරන දේවල් ගාමිණී දිසානායක මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ඇතුළත කරන ක්‍රමෝපායන් උපක්‍රම ඒ ඔත්තු දුන්නේ අපිට තොරතුරු දුන්නේ කවුද? ඒ ඔත්තු දුන්නේ තොරතුරු දුන්නේ ඔක්කොම කෙරුවේ අද එක්සත් ජාතික පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි 94 ජනාධිපති වරණයේදී ගාමිණීව පනද්දන්න ඇතුලේ වෙන සියලු දේවල් අපිට කිව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට කිව්වේ ගාමිණී පරද්දන්න ඕනේ. මෙන්න මේ විදිහයි දැන් මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ යන්නේ කියලා හිටන්. එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීම සුදුසුද ගාමිණී දිසානායක මහත්තයාට සතුරුකම් කරපු මිනිහට?